Welcome back boys and girls. මම ඊයේත් වීඩියෝ එකක් දැම්මා. හැබැයි මට අදත් වීඩියෝ එකක් දාන්න වෙනවා. මොකද තනුක අතෑරලා තිනවා බෝම්බයක්. මට මේක මම මේක එකපාරක් බැලුවා. ඒක එකපාරක් බැලුවට පස්සේ මට හිතුණා මේකට රිවිව් එකක් මම අද කරේ නැත්තම් ඒ වැඩක් නෑ කියලා. මොකද මේ අද උදේ ඉඳලා කරන්ට් එක තිබුණේ නෑ. හරිද? දැන් 3යි ගානයි වෙලා. මම සාමාන්‍යයෙන් තඳුද වගේ කරලා තියාගෙන ඉන්න වීඩියෝ එකක් තමයි බ්‍රහස්පතින්තර දාන්නේ. හැබැයි අද මම හිතුවා අදම කරලා මේක අද හවසම පත්තු කරන්න ඕනේ. අපි අද බලන්න යන්නේ සනුක. ඉතින් මම ඉන්නවා කියන මියුසික් වීඩියෝ එක කතා කරන්න දෙයක් නෑ මචං. හැමදාම කියනවා වගේ ආයේ හදවතේ ඉහළම ඉන්නේ මචං. මේක මචං අර ඔක්කොම බැරියර්ස් කඩාගෙන ඇවිල්ලා මචං උඩට දැනග නැවතුණා. what a nice story. මාරම ලස්සනයි. අපි බලමු සින්දුව. අපි යමු වීඩියෝ එකට. සිංහ රෙකෝඩ් සන්න තාල රූප තමයි කරලා දෙන්නේ next level. හරි ටීචර් කෙනෙක්ගෙයි ළමයෙක්ගේ අතර තියෙන ලව් ස්ටෝරි එකක් තමයි යන්නේ. හැබැයි මේක ඉවර වෙන විදිය මාරයි. එහා පැත්තේ පන්තිය කියලා කියන්නේ. මෙතන එක ළමයෙක් ගැන පොඩ්ඩක් ඔළුව තියාගෙන ඉන්න. එයාගේ මොකක් හරි දෙනවා. සඳේ නුඹ ඉන්නවා අම්මෝ මගේ හිරියටල හතතාරුකා මැදුරේ සඳේ මට නැටුම් ගන්නන ටීචර් කෙනෙක්. නුඹේ උඩ නටන්න පුළුවන් ලස්සන. මාහදේ ගැඹරේ අනේ මං ආදරෙන් නැවූ හදින් රුහිරේ ගලා වැගිරු ඉතින් මම ඉන්නවා අසල්වැසි තාරුකා මඩලේ. ඉතින් මම ඉන්නවා අසල්වැසි තාරකා මඩලේ. මාරයි. මං හිතන්නේ සර්ගෙත් හිතේ මොකක් හරි තියෙනවා. ඒකින් තමයි මිනිහා අර ඔයාලා දකින්න ඇති මෙතෙන් මේ සාමාන්‍යයෙන් ස්ට්‍රෙස් තියෙන මිනිස්සු කරගන්න දෙයක් නැතුව කර කියා ගන්න දෙයක් නැතුව හිර වෙලා ඉන්න මිනිස්සු තමයි නිතරම එහෙම කර ඉන්නවා. නියහොතු කකා ඉන්නවා. ඊට පස්සේ මොකක් හරි දෙයක් තට්ටු කර මෙහෙම කර ඉන්නවා. එහෙම ඉන්නේ අර තමන්ගේ ඇතුලේ ඉන්න ප්‍රෙෂර් එක පිටට මේ පිට කරගන්න විදියක් නැහැ. එතකොට ඒක යා පිට වෙන විදිය තමයි අර නියපොතු කන එක. ඒ වගේ දේවල්. මෙතනත් එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ කියා ගන්න බැරි ලව් එකක් තියෙනවා. මොකද මේ ඉන්නේ ළමෙක් වෙන්න ඕන. මුගේ ඇක්ටිං ගැන කොහොමද කතා කරන්න දෙයක් නැහැ. කෙල්ලගෙත් ඇක්ටිං මාරු. මෙතන සංකුයි කැඩ්ඩයක් යනවා මචං. මගේ අර වයිප් එක පොඩ්ඩක් බ්‍රේක් වුණා මෙතෙන්දි. මොකද මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකකට ફોකස් කරන හින්දා ඒක පොඩ්ඩක් මයිනස් පොයින්ට් එකක්. ඒ අරන්න ඉතුරු ටික මාරම ලස්සනයි. කුණා දුව ආදිනේ හෙල්ලි බිඳී ගියේ ආදරේ ගිය මාරුතේ එල්ලි කුහේ ගියේ දෝම. ඒ කියන්නේ මේ තියෙනවා ටීචර්ට තියෙනවා මේක කරන්න බැරි දෙයක්. මේක මම කොහොමද කරන්නේ මෙතනින් කියලා අර පොඩි ස්ටෙප්ස් 3ක් විතර තියෙනවනේ අර මචං. ලව් එකක් කියන්න ඕන. ගෙදරින් කැමති නෑ. අර ඒ වගේ අර බැරියර් එකක් දැන් මෙතන තියෙන බැරියර් එක මචං කවදාවත් බින්දින්න පුළුවන් බැරියර් එකක් නෙවෙයි. සමාජයේ මාර ලොකු බ්ලේම් එකක් කියන බැරියර් එකක්. එතකොට මේ මනුස්සෙක් මේ ගාන්ට වැටෙනවා. ඒක වැටේවී අනිවාර්යෙන්ම. මොකද එතන ලොකු ස්ට්‍රෙස් එකක් තියෙනවා. සංස්කෘතිය ඔය වගේ නිකන් ළමයට උන ප්‍රෙෂර් එකක් එනවනේ. මේ පුදුමාසානේ අන්න මේ ටීචර් එක්කනේ යාළු වෙලා දෙන්නේ කියලා වගේ අර එතෙන්ට ළමයට ලොකු ප්‍රෙෂර් එකක් එනවා. මේ සර්ටත් ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා කියන එක අපිට මුලින් ඉඳලම පේනවා. වෙන්වී අනේ
අම්මට වැඩේ තේරලා තියෙන මම හිතන්නේ. ඉතින් මම ඉන්නවා නුඹේ හඬ නැසනමානේ. මම ලිරික්ස් වලට අන්තිමට එන්නම්. මේකේ ලිරික්ස් ගැන ඇත්තටම අපි කතා කරන්න ඕන. මාර හොඳ වචන ටිකක් තියෙනවා. බලමු කවුද ඒක ලියලා තින්නේ කියලා. ඉස්කෝලෙන් ට්‍රිප් එකක් යනවා. අම්මට වැඩේ තේරලානේ තියෙන්නේ. ළමයාගේ ලේස් එක ලිහලා මචං. මේක මේ ගොඩක් දුරට මනුස්සයට වෙන්න පුළුවන් දෙයක්. හොඳ මම මේ ගොඩක් දැකලා තියෙන එහෙම දේවල්. අපි මොකක් හරි වෙලාවක ඒ කියන්නේ මේ අර නින්දත් නොනින්දත් අතර ඉන්න වගේ වෙලාවන්න මෙතන. ඒ කියන්නේ මූටත් හිතා ගන්න බෑ මේ ළමයා තමන් පිස් කරන්න යන එක. ඒ කියන්නේ මූටත් එච්චර ඒ කියන්නේ ඒකට එපා කියන්නවත් ඒක කරන්න කියනවත් ඒකට අනුබල දෙන්නවත් එතන ලොකු මොමන්ට් එකක් නැහැ. අර ඒක වෙන්න ඔන්න වෙන්න තියෙන වෙලාවේ අර අම්ම ඇවිල්ලා ගහන කණේ පාර මචං ලොකු ෂොක් එකක්. ඒක අර කණේ පාර ගහන ෂොක් එක නෙවෙයි. ඒක මාර විදියට මේ මෙන්ටලි ලොකු ෂොක් එකක්. ඒක තමයි මේ මිනිස්සුන්ට මෙතන බලපාන්නේ. ඒක ලස්සනට පෙන්නලා තියෙන වීඩියෝ එකේ මුලින්දම්ම මොකද කණේ පාරක් ගැහුවා කියලා මිනිස්සුන්ට කවදාවත් මේ මම හිතන්නේ මෙන්ටල් ඩිසෝඩර් එකකට යන්න පුළුවන් කියලා. මේ හැබැයි අර මුල ඉඳලා මෙයාගේ තිබිච්ච ස්ට්‍රෙස් එක මෙයා අර හිර වෙලා තිබිච්ච දේවල් එක්ක මෙයා මෙතෙන්ට එන්න පුළුවන් කියන එක අපිට වීඩියෝ එකේ මුල ඉඳලම ලස්සනට කියලා කියාගෙන ආවා. අර දැනුත් වෙවුලනවා. හිත අර සදාතන පින් කතාතරේ අපේ පෙම මැකී කතරේ මේ ටික ගැන මේක ඔයාලට දැනෙන්නේ නැත්නම් මචං උඹලා ලෙඩක්. සසරේ අනේ මං ආදරෙන් නැදහු රුවින් රුදු වේදනා කැඳවු අර මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් විදියට ඇවිල්ලා තියෙන්නේ. මූඩ් එක මාරු වෙන විදිය බලන්න කෙල්ලගේ. ඉතින් මම ඉන්නවා නයිස්. නුඹේ රුවනු පේනෙනා මානේ සඳේ මම ඉන්නවා නුඹේ රුව නොපෙනෙනා මිනිහෙට්ට මචං ආදරේ නැති වුණාම පිස්සු හැදෙන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමයි මේ තියෙන බලන්න ඊළඟට වෙන පෙරවදනකින් පස්සේ අවසන් සටන ඒවයින් පස්සේ සනුකගෙන් ආපු ලස්සනම වැඩක් මාරම කොලිටි මාරම ඩීසන් ලෙජෙන්ඩරි වැඩක්. ඇත්තට මාරම ලස්සනයි. අපි බලමු කවුද මේ ලස්සන නිර්මාණයට එකතු වෙලා තියෙන්නේ කියලා. ඩිරෙක්ට් සනුක වික්‍රමසිංහ. අනිවාර්යෙන්ම සනුක වෙන්න ඕන. අම්මට මියුසික් වල ඉඳලා හැමදේම සනුක කරලා තියෙන්නේ. ඒක ගොඩක් හොඳයි. මම මේක දකිනවා සෙනංග දිසානායකගේ. එයාගෙත් ඒ වගේ තියෙනවා දේවල්. හැමදේම එයා කරන්නේ. එතකොට එන අර මේ කන්ටෙන්ට් එක මාරම ක්වොලිටියක් එනවා. මොකද මේ එයාට එතකොට එයාගේ වැඩේට එයාට ලිමිට්ස් නැහැ. ඔක්කොම හැට්ස් ඔෆ් මහේෂ් අත්කුමාර නුවන්ලියනගේ ඉන්දික රංජිත ලක්මාල් සනුක තමයි හැමතැනකම තියෙන්නේ. ඊට පස්සේ වීඩියෝ ප්‍රොඩක්ෂන් එක දිමුතු කාලිංග චමිල් පතිරණ හැමෝටම හැට්ස් ඔෆ් මාර ලස්සන නිර්මාණයක්. තාලරූප තමයි තාලරූප ගන්න ගොඩක් දේවල් ඇත්තරම නෙක්ස් ලෙවල් තියෙන දේවල්. මාරම ලස්සන නිර්මාණයක්. කලින් කිව්වාගේම අපි යමු ලිරික්ස් පැත්තට. සඳේ නුඹ ඉන්නවා මගේ හද තාරුකා මැදුරේ. සඳේ මට පේනවා නුඹේරුව මා හදේ ගැඹරේ. මේ මං ආදරෙන් නැවූ හදින් රුහිරේ ගලා වැగిරු. ඉතින් මං ඉන්නවා තාරුකා මගේ. සඳේ නුඹ ඉන්නවා මගේ හද තාරුකා මැදුරේ. තාරුකා මැදුරේ ඔයා තාම ඉන්නවා. ඔයා මට පේනවා. ඒ ආදරෙන් කියන්නේ මම
ආදරෙන් අහවල දපු එහෙම හදාගත්තු මේ මම හදාගත්තු ආදිහා බලාගෙන මම ඉන්නවා සල්ලසි තාරකා මඩලේ. මොකද මට ඒ හඳ අයිති කරගන්න බැරිහින්ද. උනාටු ආදිනය හෙල්ලි බිඳීගේ ආදරය සුන්වි හමාගිය මාරු තෙල්ලි කොහේ කියදෝ මගෙන් වෙන්නේ. මේ ටික කියන්නේ මේ ගර්ල්ගේ පැත්තෙන්ද මන්ද. මොකද ගර්ල් තමයි මං හිතන්නේ මේ මෙටි කියන්න ඕන. මොකද කොල්ලනේ හොයාගන්න නැති වෙලා තියෙන අපි වීඩියෝ එකේ දක්න විදියට. අනේ මං ආදරෙන් ඔපලු හඬින් රැවුදෙයි වදන්තපලු. ඉතින් මම ඉන්නවා තුඹේ හඬ නැසිනා මානේ. කොල්ල කියන ටික වෙන්නේ නැති. ඒ කියන්නේ අර කනේ පාර ගහලා ඒ දේවල් වෙච්ච වෙලාවේ මේ ඒ වෙච්ච දේවල් එක්ක මේ ආදරේ අපි දෙන්න ගැත්තට තියාගන්න බැරි වුණා. කොහේ හරි මගෙන් වෙන වෙලා ගිහිල්ලා මට හොයාගන්න නැහැ. අනේ මං ආදරෙන් ඔපලු. ඒ කියන්නේ ආදරෙන් අර නැටුම් එහෙම කියලා දීලා උගන්නලා ඔපදාහු මේ මැනික හඬින් රැවුදේ වදන්තපලු. වගේ කටහඬින්ම මට ඔයා කියපු දේවල් ඇහෙනවා. ඉතින් මං ඉන්නවා නුඹේ හඬ නැසෙනා මාදාතන පෙම් කතා අතරේ අපේ පෙම් මැකී යයි කත. නුඹේ සුවඳින් පිරී හතරේ හවාය මෙහෙම භවයේ සසරේ. මාර ලස්සන ලිරික්ස් ටිකක් තියෙන්නේ. සදාකාලික පෙම් කතා අතරේ අපේ ප්‍රේමයත් දැන් මැකී යන්න හදන්නේ. ඔයාගේ සුවඳින් පිරීලා ඉතිරිලා හැම සසරේම මං ඔයාව හඹාගෙන එනවා කියලා කියනවා. අනේ මං ආදරෙන් ඇදහූ රුවින් දුක් වේදනා කළෝ. ඉතින් මම ඉන්නවා නුඹේ රුව නොපෙනෙනා මාරම ලස්සනයි ලිරික්ස් වල ඉඳලා වැඩේ ඉඳලා පට නයිස් කන්ටෙන්ට් මචං. සනුක මචං ඉසනම ආචාර කරන්න ඕන සින්දුව. තරම මේවා එන්න මෙහෙම පරක් වුණාට අපි කවදාවත් මොකුත් කියන්නේ නැත්තේ ඒකයි. මොකද මෙච්චර කල් ගන්නේ ලස්සන හොඳ සුපිරි වැඩක් එළියට එන්න. එහෙනම් තමත් සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න තමත් කරන්න එපා. අපි හම්බ වෙමු ඊළඟ වීඩියෝ.